ඒ කාලෙදි විච්ච වැඩසටහන් කොළඹ නගරයේ ලස්සන කිරීම වගේ වැඩසටහන් තාප්පොළ චිත්‍රාන්දින වැඩසටහන් මුලින්ම ක්‍රියාත්මක වෙච්ච කාලයක් ඔය යුද්ධෙන් පස්සේ ඒව ලස්සන කරන්නේ. ඒතර රේස් කෝස් එක අලුත් වැඩියා කිරීම. ඒතර බස් ස්ටෑන්ඩ් එක මම හිතන්නේ ඒවකට අමාත්‍යවරයා හිටියේ ඩලස් සලාහ පෙරුම අමාත්‍යවරයා. ඒතර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඔය මල්ටි මොඩල් හබ්ස් එක ක්‍රියාත්මක වුණා. ඒතර සිටි රයිඩ් එක ක්‍රියාත්මක වුණා. කටුබැද්දෙන් පටන් අරගත්ත බස් සේවාව. ඉඳලා හිටලා හරිය කරපු වැඩ ටික කිව්වේ නැත්නම් සමහර වෙලාවට අමතක වෙනවා. එහෙම කරේ නැහැ කියලා. එතකොට 2009 දී ওই බස් නැවතුම් පොළ හදන්න අයිතියක් තියෙනවා කියන්න. ඕකේ ටීවී හයි කරෙත් දෙරණි. ඕකට අනුග්‍රහය දැක්වේ. අපි අපෙන් ටීවී වලට ලබා දුන්න ආධාර හයි කරා. අන්තිමට ටීවී ටික ගලවන් ගියා මිනිස්සුම. ඕතන ඉන්න මිනිස්සුયો සහ අනිත් කට්ටිය ඔක්කොම එකතු වෙලා. එතකොට අපි කරාට දෙයක් ඒක පවත්වාගෙන යන්න බැයි නම්. ඔබට මේ දකින්නේ දැන් අද තියෙන තත්ත්වය දැක්කම මල අපායක්නේ. මේ 2009 හදන්න උදව් කරපු විදිය අපි කණ්ඩායම ගිහිල්ල ඉවර වෙලා. ඔබට පේනවා ඇති ඔගේ ටීවී හයි කරලා තියෙනවා. ඔය දකින්නේ ඒ දවස්වල තිබුණේ ඔය දැන් තියෙන තත්ත්ව ටීවී නෙමෙයි. ටිකක් ලොකු ටීවී. ඉතින් ඒවා ඔක්කොම හයි කරා. හයි කළා බලන්න දුන්න channels ටිකක් මිනිස්සුන්ට නිකන් වාඩි වෙලා ඉන්න. ඔබට පිරිසිදුකම පේනවනේ. මේක ඒ වෙලාවේ මතකයි මధుර විතානගේ මහත්මයා മന്ത്രിවරයෙක් නෙමෙයි ඇවිල්ලි ඉවරලා ඉල්ලීමක් කරා මේකට උදව් කරන්න කියලා වෙලා දෙරණ කණ්ඩායමේ. එහෙම කරාම දීපු ටීවී ටික තමයි ඔය තාම තියෙන්නේ පේන්නේ. හැබැයි අවුරුදු ගාණක් ඔය කිසිම දෙයක් කළාට වැඩක් නැහැ. මිනිස්සුන්ගේ චර්යාවන් වෙනස් වෙන්නේ නැත්තම්. ඉන්න කණ්ඩායම් වලට මේවා ආරක්ෂා කරගන්න බැරි නම්. ඒ හින්දා මම කියන්නේ ආණ්ඩුව මේකෙන් අවුරුදු 60කට පස්සේ හදනවද නැද්ද ඒක දාගන්නවද ඒක වෙනම ප්‍රශ්නයක්. ආපහු බාරක් බුලත් ටික කාලි ඉවර වෙලා කෙල ටික අතන නම් ගහන්නේ. හුණු ටික අරගෙන ඉවරලා බිත්තිය නම් ගාලා යන්නේ. ආපහු පාරක් යනකොට. අර කොච්චර පිරිසිදුර හදලා තිබ්බත් අපි හිතන්නේ පිරිසිදුර හදුවම කුණු දාන්නේ නැහැ කියලානේ. අපේ මිනිස්සුන්ගේ චර්යාවන් ටික වෙනස් වුණේ නැත්තම්. ඒකත් එක්ක ඒ චර්යාවන් වෙනස් කරන්න පිටුපසින් ඉන්න කණ්ඩායමක් ඇවිල්ලි වෙලා මල්ලි ලැජ්ජ නැද්ද මේක දාන්න කියලා ඇහුවේ නැත්තම්. ඒ ටික පිරිසිදු කරන්න යන කණ්ඩායමක් නැත්තම්. ඒක ආරක්ෂක අංශයකට හරි බාර දෙන්නේ නැත්තම් අපේ තියෙන මේ ආණ්ඩුවේ හිතනවා නම් ආරක්ෂක අංශ ඕනේ නෑ මේක බලාගෙන ඉන්න ටික කාලයකට හරි කියලා ඒක එහෙම නම් මේක වෙනස් කරන්න බෑ. කෙටි කාලයකට හරි යම්කිසි ආරක්ෂක අංශයකට හැදුවා වගේම ගුවන් හමුදාව හරි මේකේ වගකීමක් සහගතව බලන් ඉන්න කණ්ඩායමක් ඉන්න ඕන. මොකද මේ පුරවැසියෝ අවුරුදු ගාණක් තිස්සේ පුරවැසියෝ ඔක්කොම හොඳයි දේශපාලන